නෙළූ මලත් සුවඳයි. මා එම වතුයායේ ප්‍රධානියා වශයෙන් පත්ව ආදා මට අදමෙන් මතකය. මුළු පරිසරයම මට එදා පෙනුනේ හරිම අඳුරු ලෙසටය. මම ඒ දින වත්ත බැලීම සඳහා ගිය වේලේ දර හිඳීමට ආ තරුණියක් මා දැක ඈ ඇහෙළූ දර ටිකද දමා දිවූ අයුරු මට සිහිවෙයි. ඈ එසේ දුවන්නට ඇත්තේ මට බියේ විය යුතුයයි මා කල්පනා කළෙමි. එහෙත් මා අහිංසක අයට අනුකම්පා කරන බව ඈ නොදැන සිටියා විය යුතුය. ටික දිනකට පසු මට ප්‍රදේශය හොඳට පුරුදු විය. වතුයායේ මිනිසුන්ද මා කෙරෙහි ඉතා පැහැදී සිටින බව මට අවබෝධ විය. සමහර නිකම් සිටින අවස්ථාවල මට මහත් පාළුවක් දැනෙන්නට විය. ඒ මා තනියෙන් ජීවත් වූ නිසා විය යුතුය. මා සමහර විට සවස් කාලයේ මුරකරුවාත් සමග හෝ තනියෙන් වතුයායේ පාර දිගේ ඇවිද්දෙමි. නැතිනම් චිත්‍රපටියක් බැලීම සඳහා ගියෙමි. එම වත්තට යෑමට පිහිටි ගම්මානය ඉතා ලස්සන දර්ශනයක් ලෙස මාහට දිස්වෙයි. ඒ මන්දැයි මටම නොපැහැදිලියි. මා නැවතී සිටි බංගලාවට එක එල්ලේම දිස්වෙන ඒ කුඩා නිවස තුළින් මාහට අමුතුම ආලෝකයක් දිස්වෙයි. ඒ නිවස වටා තිබූ මල්වල සුවඳ වරින් වර මගේ නාසයට දැනෙන්නට විය. එහි දොර අභියස පිපී තිබුණු මල් ඉත්ත හරි ලස්සනට මගේ දෙනෙතට පෙනෙයි. එතරම් ලස්සන මල් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සුපුරුදු පරිදි එදිනද මා අවදි වී එළියට පැමිණෙනවාත් සමගම ඒ මල් ඉත්ත මගේ දෙනෙතට දිස්විය. ඒ තුලින් මාහට දිස්වූයේ ඒ ඉත්තෙහි තවත් මලක් පිපී ඇත්තාක් මෙනි. මා එය වඩා විපරම් කොට බැලීමි. ඇත්තෙන්ම ඒ ලස්සන තරුණ ළඳක් බව මාහට තේරුම් ගියේය. මා ඒ දෙස තව තවත් විපරම් කොට බැලීමි. ඒ මා එදින වතුයායේ සිරි නැරඹීමට ගිය වේලේ දර ඇහිඳමින් සිට මා දැක දිවූ තරුණිය බව තේරුම් ගියේය. මා තවත් ඒ දෙසම බලා උන්නෙමි. එය ඈ දකින්නට ඇති. ඈ වහා ගේ තුළට ඇතුල් විය. මල් ඉත්ත මුළුමනින්ම මලානික වී යන්නාක් මෙන් මට දැනුනි. ඊට පසු කීප දිනකම මා ඒ තරුණිය වත්තේ දර ඇහිඳුණු දැක ඇත. එහෙත් මා එන බවක් ඈ දුරදීම හෝ දුටුවා නම් ඈ නොපෙනී පලා යයි. ඈ එසේ මා දුටු විට දිව යන්නේ මට බියේද? මා පෙනීමෙන් නපුරු අයෙක් මෙන්ද? මේ කිසිත් මට නොතේරෙයි. මා ප්‍රදේශයේ නවකයෙකු නිසාත් මාහට භාර වී තිබූ රාජකාරිය භාරදූර කටයුත්තක් නිසාත් මා සේවකයින්ට ඉතා කාරුණික වූයෙමි. සවස් යාමේදී මා වතුයායේ සිරි නැරඹීම පුරුද්දක් කර ගත්තෙමි. ඒ අතරමඟදී හමුවෙන සේවකයින්ගේ දුක් සැප විමසා බැලීමට අමතක නොකෙලෙමි. මුළු පරිසරයම මිහිදුමින් වැසී තිබුණත් මම එදිනද නිකමටමෙන් වතුයායේ ගුරු පාර දිගේ ටිකක් දුර ගියෙමි. හදිසියේම මා දෙනෙතට ඒ තරුණිය ලක්විය. ඇයට දිවීමට ක්‍රමයක් නැත. මා ළඟට පැමිණෙන තුරුම ඈ නොදැක්කේ පරිසරය වසා තිබූ මිහිදුම නිසා විය යුතුය. ඇගේ අතේ තිබුණේ දෑ කැත්තකි. ඈ සිටියේ තණකොළ බිස්සකය. ඈ තණකොළ කපමින් සිටි බව බැලූ බැල්මට කාට වුවද පෙනේ. එහෙත් මා එය නොදන්නා විලාසයෙන් කතා කළෙමි. උඹ මොනවද මේ කරන්නේ මේ වෙලාවේ වත්ත ඇතුලේ? ඈ මා දෙස අහිංසක ලෙස බලා සිනාසෙයි. ඒ සමගම ඇගේ මුව විවර වෙනු මා දුටිමි. මා ඉතා ඕනෑකමින් එයට සවන් යොමු කළෙමි. අනේ මහත්තයා මට සමා වෙන්න. එළදෙන අද බඩගින්නේ වල් කොහෙවත් නෑ. මෙතන නම් වල් තිබෙනවා ඒකයි ආවේ. මහත්තයා මම වල් ටිකක් කපාගෙන යන්නද? සිහින් හඬින් තොල්මතුලාය. මට ඇගේ ඒ කතාවට අනුකම්පා සිතුනි. වල් ඕනෙ තරම් කපාගෙන යන්න. ඕනෙ නම් එළදෙනව ගෙනල්ල ඔය වල් තියෙන හරිය බඳින්න. තේ ගස්වලට දිග නොතිය. ඈ මුහුණට සිනාවක් එක්කලේ එයට ස්තුතියි කියන්නාක් ලෙස විය යුතුය. මා ගුරු පාර දිගේ ටික දුරක් ගමන් කොට ආපසු හැරී බංගලාවට පැමිණියෙමි. ඉන්පසු මා දකින විට ඈ නොදුවයි. මා ඈ ළඟින් ගමන් කරන විට ඈ බිම බලාගෙන සිටී. මට ඈ සමග කතා කිරීමට සිතෙයි. එහෙත් හේතුවක් තිබිය යුතුය. දැන් වෙනදා මෙන් මා ඇගේ නිවස දෙස බලා සිටින විට ඈ ගේ තුළට නොදුවයි. එහෙත් ඈ එක එල්ලේ මා දෙසද නොබලයි.
ඈ මා නොදුටුවාක් මෙන් සිටී. ඇගේ නිවසේ තිබෙන ඒ ලස්සන මල් වර්ගයට මට හරිම ආශාවක් හිතුණා. එයින් අත්තක් ඉල්ලාගෙන මගේ බංගලාවේ පැල කරන්න ඕනේ කියලා මට කල්පනා වුණා. අන්න ඒ නිසා මම දිනක් වත්තේමුරකරුවාට ඒ ගැන පැවසුවා. මුනියන්ඩි, උඹ ගිහිල්ලා අර ගෙදරින් අර ලස්සන මල් ගහෙන් අත්තක් ඉල්ලන් වරෙන් හදන්න මම කිව්වයි කියලා. අයියෝ සර්, ඒක බොරු වැඩක්. මම ඉල්ලුවට කවදාවත් ඒ මල් අත්තක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ අය ඒව කාටවත් දෙන්නේ නැහැ. සෑර්ම ඉල්ලලා බලන්න. මට එහාට යන්න බෑ ඔය මල් අත්තක් ඉල්ලන්න. එහාට යන්න ඕනේ නෑ සෑර්. අර ලස්සන ළමිස්සි කෙල්ලෙක් එනව නේද වත්තේ දර හිඳින්න. අන්න ඒ කෙල්ල තමා ඔය මල් හදලා තියෙන්නේ. ඒ කෙල්ලගෙන් ඉල්ලුවොත් දෙයි. එහෙමද? එහෙනම් ඉල්ලලා බලමු. එනිසා මා ඇගෙන්ම මේ මල් අත්තක් ඉල්ලන්න කල්පනා කළා. ඈ මුණ ගස්සවා ගන්න අමාරු වුණේ නෑ. මම ඈට කතා කළා. ඈ වටපිට බලලා නිකන් බය වුණා වගේ හිටියා. ඊට පස්සේ මම ඇගේ ළඟට ගියා. ඇයි? මට බයද? නෑ. එහෙනම් කතා කළාම නාවේ? ලෝකයාට බයේ. ඒ මොකෝ? ඈ කිසිත් නොදඩා බිම බලාගත්තාය. එහි යම් කිසි රහසක් ගැබ්ව ඇතැයි මට කල්පනා විය. එහෙත් මා ඇගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට නොවෙහෙසුනෙමි. ඔයාගේ නම මොකක්ද? ඇයි මහත්තයට මගේ නම? දැනගන්න. මගේ නම දැනගෙන මහත්තයට ඇති වැඩේ. මොකක් වුණත් දැනගෙන හිටින එක හොඳයිනේ. අඩු ගණනේ නිකම් කතා කරනවට වඩා නම දන්නව නම් නම කියලා කතා කරන්න පුළුවන්නේ. ඈ මදක් නිසල්මන්ව සිට මා දෙස සියුම් සිනහවක් පා මගේ නම ශාමලි යයි පැවසුවාය. මායින් පසු ශාමලි යන නමින් ඈට කතා කළෙමි. ශාමලි, මට බඩුවක් දෙන්න පුළුවන්ද? මොකද්ද? පුළුවන් දෙයක් නම් දෙන්නම්. ඒක බැරි දෙයක් නෙමෙයි. කියන්න බලන්න. ඔයගොල්ලන්ගේ ගෙදර ඉස්සරහා තියෙන අර ලස්සන මල් ගහෙන් මල් අත්තක් දෙන්න පුළුවන්ද? ඒක හරි සුවඳයි නේද? ඇගේ ඉරියව් ක්ෂණික වෙනස් වන බවක් පෙනෙන්නට විය. අනේ මහත්තයා, ඒ මල් ගහේ තියෙනකොට විතරයි සුවඳ. අත්ෙන් කැඩුවට පස්සේ ඒ මල් වල කිසිම සුවඳක් නැහැ. කියමින් කෙමෙන් මා වෙතින් ඉවත්ව යන්නට ගියාය. ඇගේ ඒ විලාසය මටම ප්‍රශ්නයක් විය. මුරකරුවා කියූ කතාව ඇත්ත බව මට තේරුම් ගියේය. සෑර්, මොකෝ මල් අත්තක් ඉල්ලුවේ නැද්ද? ඉල්ලුවා මුනියන්ඩි, නමුත් වැඩක් උනේ නෑ. ඇයි මොනවද කීවේ සෑර්? ඒ මල් වලින් නැති වැඩක් නැතිලු. ඒ මල් කැඩුවට පස්සේ සුවඳ නැතිලු කීවා. ඒක බොරු සෑර්. එනම් මුනියන්ඩි, උඹ අද රැට ගිහිල්ලා ඒ මල් ගහෙන් මලක් කඩන් වරෙන් බලන්න. එදින රාත්‍රියේ මුනියන්ඩි මල කඩාගෙන එන තෙක් මට නිින්ද ගියේ නෑ. ඔහු මල කඩාගෙන ආවා. එහි සුවඳ බලන්නත් කලින් එහි සුවඳ තමා ආවේ. මම එය තවත් නාසයට ලං කරා. එවැනි සුවඳ මලක් මා කිසි දිනක දැකලා නෑ. ඈ මෙසේ බොරු කීවේ මන්දය මට ප්‍රශ්නයක් විය. ඇයට ගඳ සුවඳ නොදැනේද? නෑ. එසේනම් ගසේ තිබෙන විට පමණක් මල් සුවඳ බව කීවේ ඇයි? එසේ නැතිනම් ඒ මල් අත්තක් දෙන්නට වේ යයි බොරුවක් ගොතා කීවා විය නොහැකිද? මා නොඑක් අයුරින් ඒ ගැන කල්පනා කළෙමි. එහෙත් මාහට නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි විය. මා එක් සවසක වතුයායේ ගුරු පාර දිගේ ඇවිද ආපසු එන විට තරමක් අඳුර වැටී තිබුණි. ඒ පාර වැටී තිබුණේ ශාමලීගේ ගේ පිටුපසින්ය. ගේ ලං වෙන විට ඒ තුලින් නොපැහැදිලි ශබ්දයක් ඇසෙයි. ඒ තුලින්ම ස්ත්‍රියකගේ හැඬීමක්ද පැහැදිලිව ඇසෙන්නට විය. මා ටිකක් නතර වී එයට දෙසවන් යොමු කළෙමි. ඒ හඬන්නේ ශාමලී බව මාහට පැහැදිලි විය. ඇගේ මව ඈට වේගයෙන් බැනවදී. උඹ ඉතින් නාකි වෙනකන් ගෙදර ඉඳපන්. දැඟලිල්ල වැඩි වුණාම ඔහොම තමා. අපි යමක් කරලා දෙනකල් ඉන්න නැතිව අපිට හොරා ඌත් එක්ක නාඩගම් නැටුවා. දැන් තමා මිනිස්සු ඕව කියන්නේ. දැන් කවුද ඉතින් උඹව ඇරන් යන එකා? අනේ අපිට ඔය ලෝකෙ මිනිස්සු කියන තරම් මගේ අතේ වරදක් නෑ. කොටින්ම කියනවා නම් මගේ අතේ වරදක් ඇත්තේ නෑ.
සිංහයෙකුට හාවෙක් අහ වුණ තැනකදී තමා අහිංසක වෙනවා. ඒ වගේ ඒ දැවැන්ත මිනිහෙක්ගෙන් මට එදා ගැලවෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. හා දැන් වහගනින් උඹේ ඔය කට. වැඩේ වරද්දගෙන දැන් එනවා උපමා ගෙන හැර දක්වන්න. ඈ වේගයෙන් හඬයි. නොනවත්වා හඬයි. මුරකරුවා විදුලි පන්දමද දල්වාගෙන ඈත එනු දුටු විටම මම ගමන ආරම්භ කළෙමි. ඉදින රාත්‍රියේ නින්දට ගිය මට නින්ද නොගියේය. ඈ ගැන නොයෙක් දේවල් කල්පනා විය. ඇය යම් අසහනයකින් පෙළෙන බව මට දැන් ප්‍රශ්නයක් නොවේ. එසේනම් ඈ යම් දුර්ජනයෙකු අතින් අනාථ වූවා විය යුතුය. එය මට දැනගැනීමට වුවමනා විය. ඈ මුණ ගැසුණු විටකදී මා එය ඇසීමට තීරණය කළෙමි. මෙසේ ටික දිනක් ගිය පසු එක් සැඳෑවක ඈ හමු විය. මා ඇය සමග දෙඩීමට කල්පනා කළෙමි. මොකෝ ශාමලී ටික දවසකින් පෙනෙන්න හිටියේ නැත්තේ? මට අසනීප වෙලා හිටියේ මහත්තයෝ. මොකක්ද අසනීපේ? ඈ බිම බලාගෙන කතාව අන් අතකට යොමු කළාය. මම මහත්තයව හම්බ වෙන්න එන්නයි හිටියේ. ඒ ඇයි? වත්තේ වැඩ ඉල්ලන්න. ලෙඩුන්ට වැඩ කරන්න බැහැනේ. කියමින් මාද කතාව අන් අතකට යොමු කළෙමි. මොකෝ ශාමලී නිකන් දුකින් වගේ ජීවත් වෙන්නේ? අසරණ දුප්පත් අපි වගේ අයට මොන විනෝදයක්ද මහත්තයා? එහෙම කියන්න එපා ශාමලී. මම දැකලා තියෙනවා ඊට වඩා දිලිඳු අය ගොඩක් ප්‍රීතියෙන් ජීවත් වෙනවා. නමුත් මට ඊතරම් වාසනාවක් නෑ මහත්තයා. ඇයි? ඒක කියලා වැඩක් නෑ. මම ටිකක් දන්නවා. මොනවා? ඈ බියෙන් මෙන් මා දෙස බලා සිට ඒ සියල්ල එලි කළාය. මහත්තයත් එක්කලා මම මේ ටිකවත් කතා කර කර ඉන්නේ මීදුම තියෙන නිසා. නැතිනම් මේ ලෝකෙ මිනිස්සු මාව කාලා දමයි. මට අසනීප වෙලා හිටියේ මහත්තයෝ. මොකක්ද අසනීපේ? ඈ බිම බලාගෙන කතාව අන් අතකට යොමු කළාය. මම මහත්තයව හම්බ වෙන්න එන්නයි හිටියේ. ඒ ඇයි? වත්තේ වැඩ ඉල්ලන්න. ලෙඩුන්ට වැඩ කරන්න බැහැනේ. කියමින් මාද කතාව අන් අතකට යොමු කළෙමි. මොකෝ ශාමලී නිකන් දුකින් වගේ ජීවත් වෙන්නේ? අසරණ දුප්පත් අපි වගේ අයට මොන විනෝදයක්ද මහත්තයා? එහෙම කියන්න එපා ශාමලී. මම දැකලා තියෙනවා ඊට වඩා දිලිඳු අය ගොඩක් ප්‍රීතියෙන් ජීවත් වෙනවා. නමුත් මට ඊතරම් වාසනාවක් නෑ මහත්තයා. ඇයි? ඒක කියලා වැඩක් නෑ. මම ටිකක් දන්නවා. මොනවා? ඈ බියෙන් මෙන් මා දෙස බලා සිට ඒ සියල්ල එලි කළාය. මහත්තයත් එක්කලා මම මේ ටිකවත් කතා කර කර ඉන්නේ මීදුම තියෙන නිසා. නැතිනම් මේ ලෝකෙ මිනිස්සු මාව කාලා දමයි. මහත්තයට ලෝකෙ මිනිස්සු මා ගැන මොන විදියට කියලා ඇද්දයි මම දන්නේ නැහැ. නමුත් මම මහත්තයට ඇත්ත කියන්නම්. මහත්තයා මේ වත්තට එන්න කලින් මේ වත්තේ හිටිය මහත්තයා තමා මට මේ අපරාධය කළේ. මම මේ වගේ හැන්දෑවක වල් කපන්න ආවා. එතකොට ඒ මහත්තයාත් ඇවිල්ලා මාත් එක්ක කතා කර කර ඉඳලා මගෙන් ඇහුවා බඳින්න සතුටුද කියලා. ඉතින් මහත්තයා අපි වගේ දුප්පත් අය සතුටක් ලැබෙන්න යනවනම් අකමැති වෙන්නේ නෑනේ. මමත් ඔව් කිව්වා. ඊට පස්සේ යමාව බඳින බවට පොරොන්දු වෙලා එයාගේ අදහස් මගෙන් ඉෂ්ට කරගත්තා. අනේ මහත්තයායින් සතියක් යන්න ලැබුණේ නෑ. ඒ මහත්තයා මාරු වෙලා යන්න ගියා. ඉතින් අසරණ මා මොනව කරන්නද? දැන් මට ගෙදරත් එපා වෙලා ඉන්නේ. ගෙදර විතරක් නෙමෙයි මුළු ලෝකයෙන්ම මට දැන් වැඩක් නෑ. ඇගේ දෙකම්බුල් හරහා ගලා යන කඳුළු බිඳු ලැම පෙදෙස තෙත් කළාය. එහෙනම් මහත්තයා මම යන්නම්. පොඩ්ඩක් ඉන්න. මං අහන දේවල් වලට උත්තර දෙන්න. එහෙනම් ඔයා කැමතිද මාව බඳින්න? ඈ පුදුමයෙන් මෙන් මා දෙස බැලීය.
මෙවැනි මුලාවක වැටිලා ඉන්න මම කොහොමද මහත්තයා ඔවට උත්තර දෙන්නේ? ශාමලි, හැම මිනිහෙක්ම එක විදියට හිතන්න එපා. ඒ කලින් හිටපු මහත්තයා මගේම මල්ලි. එයා කළ අපරාධයට වන්දි ගෙවන්න මම සූදානම්. මම අසරණ අයට පිහිට වෙන්න හැම විටම සූදානම්. මොකෝ කියන්නේ? ඈ දෙදණින් වැඳ වැටි හඬන්නට විය. මහත්තයා වගේ අය මේ ලෝකේ ඉන්න එක කොච්චර පිනක්ද? එහෙනම් මං අද රැයට මුනියන්ඩිව එවනවා. අර මල් ගහේ තියෙන මල් ටික ඔක්කොම කපලා දෙන්න මල් බොකේ එකක් හදන්න. මම හෙට උදෙන්ම එනවා. කච්චේරි යන්න ලැහැස්ති වෙලා ඉන්න. ඈ සිඟිති දැරියක් මෙන් මගෙන් සමුගෙන ගෙදරට දුව ගියාය. මා පසුදින උදේන්ම මල් කලමද රැගෙන කාර්ය ඇගේ ගේ සමීපයටම ගෙනාවෙමි. ඈ මා ළඟට දුව ආවාය. හරි සුවඳයි ඈ පැවසුවාය. මා ඒ මල් ගසට අත දිගු කොට අර ගහේ මල් වෙන්න ඇති කීවෙමි. ඈ මල් කලඹද දෙස දෙනෙත් යොමු කළේය. නිලූ මලත් සුවඳයි ශාමලී යයි මම කීවෙමි.